බොයිස් ලාස්ට් සීසන් එකේ ෆයිනල් ට්‍රේලර් එක ඇවිල්ලා තියෙන්නේ. අපි ඉක්මනට ඒක බලන්න යන්නේ. වැඩි කාලේ නාස්ති නොකර ඊරෑ තමයි ඇවිල්ලා තියෙන්නේ. My power is absolute. At heights no one's even dreamed of. But I have a bigger destiny. Oh, praise be. And what is it? හෝම්ලෑන්ඩ් දැන් ඇමරිකාව පාලනය කරන තැනට ආවා. දැන් එයාට දැන් ලෝකෙම පාලනය කරන්න ඕනේ වගේ. යා නිකන් මේ මම අපි දැක්ක දැන් මෙයා පඩි පෙලන්න නැගගෙන එනවා. my power is absolute කියනවා. එතකොට ඒ දේවල් එක්ක මට නම් හිතෙන්නේ මෙයාගේ දැන් මයින්ඩ්සෙට් එක ගෝඩ් කෙනෙක්ගේ ලෙවල් එකට යන්න අවශ්‍යතාවයක් තියෙන්නේ. මෙයාව ගෝඩ් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ. මට වෙන්නේ බින්දෝන්දවාදයේ උපරිමයට ගිහිල්ලා කියලා. ඉතින් මෙයාට අර කට්ටිය දුන්න හෝම්ලෑන්ඩ් නේම් එකයි වීරත්වයයි එක්ක මෙයා දැන් හිතාන ඉන්නේ මෙයා එනම ලෙවල් එක එක්කෙනෙක් කියලා. All right, let's get to work, yeah? We think that Homelander is looking for the B1. That's Scott's first iteration of Compound V. If Homelander got his hands on some, he'd be immortal. අපි දැක්ක මේ හෝම්ලෑන්ඩ් ඒක ඔරිජිනල් කම්පවුන්ඩ් V එක හොයාගත්තම එයාගේ පවර් එක පර්මනන්ට් සහ එයා ඉමෝටල් වෙනවානේ. හරි. දැන් අපි මේ දකින්නේ කාටද කම්පවුන්ඩ් V එක ගන්නවා. එයා බලාගෙනත් ඉන්නවා. smartest person in the boys universe. බලමු මොකද වෙන්නේ කියලා. We need to run while we can, however we can. A-Train අර prisoners ලා බේරා ගන්න යනවා වගේ දෙයක් තමයි අපිට පේන්නේ. ඒක අර ක්වික්සිල්වර් X-Men එකේදී හැමදේම පෝස් වෙලා දුවගෙන යනවා වගේ ඒ විෂුවල්ස් මේකට අරගෙන තියෙනවා. No, we hit him with the virus while it still works and kill every suit on the planet. උදාට තාත්තා නැතුව බෑ වගේ අන්තිමේ. I need you, Father. Did you me? What? Is this some kind of incest thing? No. Then what the is this? We need. මං හිතන්නේ ඔක කොමික් එකෙන් අරන් තින්නේ මේ හෝම්ලෑන්ඩ් මේ සෝල්ජර් බොයිව රේප් කරනවනේ ඒකේ. ඉතින් ඒක නිකන් පෝට්‍රේට් කරනවා වගේ නිකන් ඊස්ට් එග් එකක් වගේ මේ දෙබස දාන්න ඇත්තේනේ. මේක ඉතින් තාත්තයි පුතයිනේ. Need to prepare America for my ascension. You one of us now? Well, if you can't beat him, join him. Then beat him. යාලා මේ මෙඩිකල් ෆැසිලිටි එකට යනවා කියන්නේ යාලා මං හිතන්නේ අර කම්පවුන්ඩ් V එක හොයාගෙන හෝ ඒ ලැබ් එකක් චෙක් කරන්න වගේ මොකකට හරි යනවා ඇත්තේ. This is our last chance. The only thing we have left is hope. It's beta male, bro. War, am I right? Those who seek to destroy me, the non-believers and backstabbers, I offer oblivion. සෑමුයිඩීනුයි දෙන්න මේක දකින්න පුළුවන් කියලා ඔයාලා දැන් මම කලිමුත් දන්නවා. ඉතින් මේ ට්‍රේලර් එකෙත් ඒ දෙන්න ඉන්නවා. You guys are friends? You talk. Yes. හොඳයි. Amazon Prime එකෙන් හොඳට පටන් ගත්ත වැඩක් හොඳට ඉවර කරන්න යන්නේ.
මේක තමයි මම දකින විදියට සුපර් හීරෝ ෆ්‍රැන්චයිස් වල තියෙන ප්‍රැක්ටිකල් එක. ඇයි එහෙම කියන්නේ? ඔයා හිතනවද මේ නිකන් සුපර්මෑන්ලා ස්පයිඩර්මෑන්ලා වගේ ලොකු සැක්‍රිෆයිස් එකක් දීගෙන මල්ටි බිලියන බැට්මෑන් කෙනෙක් රෑ නිදියන්නේ නැතුව ක්‍රයිම් ෆයිට් කර කර ඉඳී කියලා? පිස්සුද මං බලන්න. මෙහෙම තමයි වෙන්නේ. කාට හරි පව එකක් හම්බුනොත් නිකන් හිතන්න ඔයාට පව එකක් හම්බුනොත් ඔයා කාවත් මේ ඕව පව කරන්න බලන්නේ නැති වෙයිද? ඔයාගේ පව එක පෙන්වන්නව බලන්නේ නැති වෙයිද? ඔයා කාටවත් යටත් වෙයිද? ඔයා නිකන් හිතන්න මේ තනිකර යන්නේ ඇත්ත වර්ල්ඩ් එකේ කාට හරි සුපර් හීරෝ පව එකක් හම්බුනොත් මොකද වෙන්නේ කියන එක මේකේ. ඉතින් මේ මම දකින විදියට ප්‍රැක්ටිකල්ම සුපර් හීරෝ තමයි හෝම්ලෑන්ඩර් අනිත් සුපර් හීරෝලා ටික, විශේෂයෙන්ම හෝම්ලෑන්ඩර්. පොඩි පව එකක් හම්බුනාම මිනිස්සෙක්ගේ මයින්ඩ්සෙට් එක සයිකොලොජි එක සම්පූර්ණයෙන් වෙනස් වෙන විදිය අපිට මේකෙන් දැක් ගන්න පුළුවන්. ඒක ඉතාමත් ප්‍රැක්ටිකල්. අනික හෝම්ලෑන්ඩ් කරන කිසිම වැඩක් මම හිතන්නේ අසාධාරණයි කියලා. එයාගේ ට්‍රැකර් පැනලා තියෙනවා. ඉතින් එයා කරන දේවල් එයාගේ පර්ස්පෙක්ටිව් එකෙන් සාධාරණයි. අපි උනත් සමහර විට එහෙම කරන්න ඉඩ තිබ්බා. හැබැයි බට් ඕවරෝල් ගත්තොත් එයාගේ ඉම්පැක්ට් එක අවුල් හින්දා තමයි මේ බොයිස්ලා මෙයාලව නවත්තන්නේ. හරි අපි බලමු මෙයාලා සාර්ථක වෙයිද කොහොම වෙයිද කියලා. කොමික් එකේ නම් මේ විදියට නෙමෙයි යන්නේ. ඔයාලා දැන්නමත් දන්නවා ඇති. නමුත් කොමික් එකේ තියෙන දේවල් ටික මේකට ඇඩ් කරලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෝල්ජර් බෝයිගේ රේප් සීන් එක, ඊට පස්සේ අර හෝම්ලෑන්ඩ් ජනාධිපති පුටුවේ ඉඳගෙන ඉන්න එක. හැබැයි ඒක නම් ජනාධිපති පුටුවේ ඉඳගෙන ඉන්නකොට මුළු හැම තැනම ලේ. හැබැයි මේක එහෙම සීන් නෑ. නමුත් පොඩි පොඩි සීන් ටිකක් අපිට මේ ටීවී සිරීස් එකේ දකින්න පුළුවන් වෙන අනිත් එක හොඳම දේ තමයි මෙයාලගේ අනිත් ජෙන් වී ටීවී සිරීස් එක ලස්සනට ගෙනල්ලා ඒ දෙක කම්බයින් කරලා ෆයිනල් අවසානයක් දෙන්න හදනවා කියන එක මාරයි. ඉතින් මේ හොඳට පේසින් කරලා තියෙනවා. වටින කතාවක්. ඕකේ. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා, කොහොමද ඉවර වෙන්නේ කියලා. කොහොම හරි ඉතින් මේ ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ හොඳට හදාන ඇවිල්ලා අන්තිම ටික පච කරලා දායිත් දන්නේ නැහනේ. ඒකින්ද එච්චර බලාපොරොත්තු තියාගන්න එපා. මේ දන්නවනේ ඉතින්. එහෙනම් අපි ගියා.